සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා අපේ sign in page එකේ sign up page එකේ design එක කොහොමද හදාගත්තේ කියලා. ඉතින් අපේ sign up page එකට අදාළව sign up process එකයි validation part එකයි තමයි අපි අද කතා කරන්න යන්නේ. මුලින්ම අපේ JS folder එකේ අපි අලුත් file එකක් create කරගත්ත JavaScript file එකක් අපේ authentication part එක ඉස්සරහට කරගෙන යන්න. ඒ ෆයිල් එකට හෙල්ලා අපි අලුත් ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරගත්තා create account කියලා. ඊළඟට අපේ index.html ෆයිල් එකේ sign up design එකේ create account button එකට අපි on click එකක් දාගන්න ඕනේ. අපි හදාගත්තු ෆන්ක්ෂන් එක create account කියලා. මේ තියෙන්නේ අපේ create account ෆන්ක්ෂන් එක. මුලින්ම අපේ index.php ෆයිල් එකේ sign up design එකේ අපි දාගත්තු IDs ටික තමයි මෙතන variables වලින් අල්ලගෙන ඉන්නේ. ඊළඟට මේ code line එකෙන් ඉන්නේ අපේ index.html ෆයිල් එකේ අපේ error message එකේ තියෙන class එක මේ hidden කියන class එක remove වෙන එක. ඊළඟට ආයෙත් අපේ error message එකේ class එක ආයෙ hidden කියන එක add වෙන්න අපි code line එක දාලා තියෙනවා. ඊළඟට අපේ ajax part එක තමයි කතා කරන්න තියෙන්නේ. මුලින්ම අපි මෙතන form data එකක් දාගෙන තියෙනවා. ඊළඟට අපේ server එකට යවන data ටික අපි මෙතන දාගෙන තියෙනවා. ඊළඟට මෙතන අපේ XML HTTP AJAX request එක තියෙනවා. ඊළඟට මෙතන already state change කියලා අපේ anonymous function එක දාගෙන තියෙනවා. ඊළඟට අපේ request එක හරිනම් අපේ response එක success නම් අපේ error message එකට දාලා තියෙන TextRed 500 කියන class එක remove වෙලා TextScreen 500 කියන එක add වෙනවා. එතකොට අපිට registration successful කියලා අපිට message එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතනදී අපේ මොකක් හරි error එකක් තියෙනවා නම් මෙතන error message එක පෙන්නනවා request failed කියලා. ඊළඟට අපි data ටික යවන්නේ process කියන folder එකේ create account process.php කියන file එකට post method එකෙන්. ඊළඟට මේ තියෙන්නේ අපේ create account process.php file එක. මුලින්ම මෙතන අපේ connection.php කියන file එක include කරගෙන තියෙනවා require කියලා. මේ තියෙන අපේ connection.php file එක. මේ තියෙන අපේ connection.php කියන file එක. ඊළඟට අපි අපේ create account process.php file එකේ code line ටික එකකින් කතා කරමු. මෙතන මුලින්ම අපේ post method එකෙන් ගන්න data ටික මෙතන variables වලට store කරලා තියෙනවා. ඊළඟට අපේ මෙතන තියෙන්නේ අපේ validation part එක. මෙතන අපි පොඩි validation part එකක් හදාගෙන තියෙනවා. තව validation part එකක් අපි මේ data send කරන PHP file එකේ validation part එකක් හදාගෙන තියෙනවා. මෙතන අපි පොඩි validation part එකක් දාගෙන තියෙනවා. ඒ වගේම අපි මේ යවන data ටික යවන file එකෙත් අපි validation part එකක් දාගෙන තියෙනවා. අපි බලමු මේ validation part එක වෙන්නේ කොහොමද කියලා. මේ විදිහට අපි browser එක open කරගෙන අපේ sign up page එකට ගිහිල්ලා අපි මුකුත් type නොකර create account button එක click කරාට පස්සේ අපිට මේ විදිහට all field are required කියලා වැටෙනවා. ඊළඟට අපේ data ටිකක් දෙමු බලන්න.
ෆස්ට් නේම් එකට සඳුන් කියලා දුන්නා. ඊළඟට ලාස්ට් නේම් එකට පෙරේරා කියලා දුන්නා. ඊළඟට අපේ ඊමේල් එක දාගන්නවා. ඊළඟට අපි පාස්වර්ඩ් එකක් දෙමු. මේ විදිහට අපි පාස්වර්ඩ් එක වරද්දලා දෙමු මේ කන්ෆර්ම් පාස්වර්ඩ් කියන ඉන්පුට් ෆීල්ඩ් එකට. මේ විදිහට මම පාස්වර්ඩ් එක වරද්දලා තමයි දුන්නේ. අපි දැන් create account button එක ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට password do not match කියලා වෙනවා. අපි දැන් හරිය password එක දෙමු. මේ විදිහට අපි දැන් මෙතන skill seller skill buyer කියන ටික් දෙක දාලා නැතුව අපි දැන් create account button එක දුන්නාට පස්සේ අපිට එනවා your account select your account type කියලා. ඉතින් අපි account type එකක් දෙමු මේ විදිහට. ඊළඟට අපිට එනවා මේ I agree to the term and condition කියන ටික් එක දාන්න. ඉතින් අපි ඒකත් දාලා create account button එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට register successful කියලා අපිට එනවා. ඊට පස්සේ මේ විදිහට ඒ තප්පර දෙකකින් රීලෝඩ් වෙලා මේ විදිහට create account process.php ෆයිල් එකේ මුලින්ම අපි මෙතන අපි post method එකෙන් ගත්තු data ටික මෙතන variables වලට store කරගෙන තියාගෙන ඉන්නවා. මෙතනත් මේ validation part එකක් තියෙනවා. අපි කලින් validation part එක දාපු හින්දා මේක ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට මෙතන password hash එකක් දාගෙන තියෙනවා. අපේ password එකේ security එක වැඩි කරගන්න. ඊළඟට මෙතන කතා කරන්නේ අපි database queries ගැන. ඊළඟට මේ තියෙන අපේ database එකේ query ටික මුලින්ම අපි check account type from database කියන එක ගැන කතා කරමු. මෙතනදී අපේ account type කියන table එකේ name කියන column එකෙන් අපේ data ටික search කරලා ගන්න එක තමයි වෙන්නේ. මෙතන data type එක string විදිහට තමයි තියෙන්නේ. අපි දැන් කතා කරමු check email already exist එක ගැන. මෙතනදී වෙන්නේ අපි email එකක් දීලා register වුණාට පස්සේ අපි ඒ email එකෙන්ම ආයෙ පාරක් register වෙද්දි මෙතනදී database එකෙන් search කරලා බලනවා අපේ user table එකේ ඒ email එකෙන් register වෙච්ච කවුරු හරි ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් ආයෙ අපිට email එකෙන් register වෙන්න බෑ. ඉතින් අපිට email එකෙන් අපි තිබ්බ email එකකින්ම register වුණොත් අපිට message එකක් වෙනවා email is already registered කියලා. අපි ඊළඟට කතා කරමු insert user into database user table කියන එක ගැන. මෙතනදී වෙන්නේ අපේ users ලගේ data ටික table එකට insert කරන එක. මෙතනදී අපේ මෙතන first name last name email password hash කියන ඒවා ඔක්කොම ටික තියෙන්නේ string කියන data type එකෙන්. ඊළඟට active account type id කියන එක තියෙන අපේ integer කියන data type එකෙන්. ඊළඟට අපි කතා කරමු get new user id කියන එක ගැන. මෙතනදි වෙන්නේ අපේ අලුත් usersලා user has account type කියන table එකට insert කරන එක. අපි දැන් බලමු අපේ ER diagram එක හදාගෙන තියෙන විදිය.
මේ විදිහට තමයි අපි දැනට ER diagram එක හදාගෙන තියෙන්නේ. user table එක හදාගෙන තියෙනවා. account type table එක අපි හදාගෙන තියෙනවා. ඒ දෙක relation කරලා තියෙනවා. many to many relationship එකකින් ආයේ user table එකයි account type table එකයි අපි relation කරලා තියෙනවා. user පැත්තට many හිටින්න අපි account type පැත්තට one හිටින්න one to many relationship එකකින් අපි දැන් බලමු HDSQL එකේ අපි දාගත්තු account type එකට දාගත්තු data ටික මේ විදිහට අපි account type එකට account type table එකේ buyer seller කියලා data ටික දාගෙන තියෙනවා. ඊළඟට අපි අර කලින් insert කරපු data ටික දැන් තියෙනවද කියලා බලමු. අපි insert කරගත්තේ සඳුන් පෙරේරා සඳුන් @gmail.com password එක මේ විදිහට පෙන්වන්නේ අපි password hash එකක් දාලා තියෙන හින්දා අපේ මේ විදිහට තමයි අපේ create කරගත්තු වෙලාව සහ අප්ඩේට් කරපු වෙලාව මේ විදිහට තමයි පෙන්වන්නේ. අපේ account type එකේ ID එක මෙතන පෙන්නනවා. අපි account type එක buyer කියලා දාගත්තේ. buyer නෙවෙයි seller කියලා දාගත්තේ. මේ විදිහට තමයි අපේ HDSQL එකේ data ටික add වෙලා තියෙන විදිහ පේන්නේ. ඉතින් අපි අද කතා කරේ sign up page එකේ sign up process එක සහ validation part එක ගැන. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් දවසක හම්බ වෙමු.